සුබ දවසක්. අද දවසෙත් මම ඔබට දෙවියන් වහන්සේගේ වචනය තුලින් යමක් කතා කරන්නට බොහෝ දෙනෙක්ට වර්ධින තැනක් ගැන කතා කරන්නට බොහෝ දෙනෙක් පටලව ගන්න තැනක් ගැන කතා කරන්න බොහෝ දෙනෙක්ට අනා ගන්න තැනක් ගැන කතා කරන්න. මොකද්ද මේ දේ? මොකද මේ ක්‍රිස්තියානි පෞල් ජීවිතය සම්බන්ධ මම කියවනේ මේ අවුරුද්ද දිගට මම කතා කරන්න යන්නේ ඒ ගැන මම කතා කරනවා කියලා. මොකද ඒක ප්‍රධාන හේතුවක් තමයි සභාවේ පැවැත්මට, සභාවේ ගොඩනැගීමට, සභාව ඉදිරියට යාමට, සභාවේ දීමනා ක්‍රියාත්මක වීමට, සභාව තුළ ආත්මික වර්ධනය ඇති කිරීමට මේ පවුල වැදගත් වෙන හින්දා. හරිද? ඒකින්ද මම අද දවසේ ඒක ගැන කතා කරන්නට කැමතියි. මොකද්ද මේ අපි මූලිකත්වය දෙන්නේ දෙවියන් වහන්සේ තුල තියෙන සම්බන්ධතාවය. පළවෙනි කාරණය. හරිද? පොඩ්ඩක් මේක මේක ගැන පැහැදිලි කරන්න. පළවෙනි කාරණේ තමයි දෙවියන් වහන්සේ එක්ක තියෙන සම්බන්ධතාවය මොන වගේ එකක්ද අපිට තියෙන්නේ පවුල තුල. උදාහරණයක් ඇරෙට දැන් අපි ඉස්සර මට මතකයි අපි කොටේනේ දෙවියන් වහන්සේ හඳුනා ගන්න ප්‍රථමයෙන් කොටේන ඉන්නකොට අපි දන්නවා අපි කොටේන පොලිසිය පල්ලයට යනකොට කෝවිලම් වෙනවා. කෝවිලම් වෙනකොට ඉස්කෝලේ යනකොට අපි මොනවා කරන්නේ? එතන මේම කණ්ඩේ කල්ලලා මේම නැවෙලා එතන ගරු කරනවා. එතනින් යාම බස් එකේ පල්ලමට ගියා හන්දිදීම පන්සල දින පන්සල ගාවට ගිහිල්ලා වඳිනවා. අර බෝධිය එතන තියෙනවා හන්දිය. කොටේන හන්දිය. ඊට පස්සේ කොයියරි අපි කොයියරි චර්ච් එකක් ගාව යනකොට කොතිකඩේ චර්ච් එක ගාවට ගියොත් එතන අපි එතන මේම ඔළුව නමලා එතනට ආචාර කරනවා. ඒ වගේ දෙයක් තිබ්බා අපි තුල. හරිද? දැන් ක්‍රිස්තියානි සම්බන්ධතාවය දෙවියන් වහන්සේ තුල තියෙන සම්බන්ධතාවය ඕම මග දකින්නකොට ආචාර කර යන තියෙන සම්බන්ධතාවය නෙමෙයි. ඒක ඊට වඩා ගැඹුරු දෙයක්. හරිද? ඒක හරියට අර අපි ලව් කරන කාලේ අපිට කොහමද ආදරවන්තයෙක් දෙයා දැක්කම ඉස්සර දැන් 2000 ගණන් වල මේ මොබයිල් ෆෝන් එච්චර තිබ්බේ නෑ. ඊට පස්සේ අපි ටෙලිෆෝන් බූත් වලින් අපි කතා කරන්නේ ගොඩක් වෙලාවට. ගිහිල්ලාම ටෙලිෆෝන් බූත් වලින් කතා කරන්නේ. එහෙමට ටෙලිෆෝන් එකක් තිබ්බොත් එහෙමක් ගෙදරක තමයි තියෙන්නේ. ඉතින් ඩිරාම් 2-3 රුපියල් 5ක් දාලා කතා කරනවා. ඒ වගේනේ සීන් එක තියෙන්නේ. ඉතින් අපිට පුදුම ඉන්ට්‍රස්ට් එකක් තියෙන්නේ. ඉස්සර ලියනවා, නිසදෙස් ලියනවා, කවි ලියනවා. එහෙම සම්බන්ධතාවය ගොඩනගා ගන්න අපි දන්න ඔක්කොම දේවල් කරනවා. තියෙන දක්ෂතා, අපේ තියෙන හැකියාවන්, අපේ තියෙන පඩත්තලකම් මේ හැම දෙයක්ම අපි පාවිච්චි කරනවා. දැන් ඕක අපේ තිබෙනා වූ ආත්මාර්ථකාමී ඇඟීමන් නිසා නැත්නම් ඒ සම්බන්ධතාවය ගොඩනගා ගන්න තියෙන ඒ උනන්දුව, ඒ අදිස්ථානය නිසා කරනවා අපි දේවල්. ඊට වඩා මේ ලෝකෙ මව්වා වූ දෙවියන් වහන්සේ අපි වෙන ජීවිතේ පූජා කළා වූ දෙවියන් වහන්සේ දැන් මේ මම ජීවත් වෙලා ඉන්නේ දෙවියන් වහන්සේ ඉඳා යන ඒ ඉඳා නිසා උන්වහන්සේ මරණයෙන් උත්ථාන වෙලා උන්වහන්සේ අපිට අලුත් ජීවිතයක් දුන්න ඒ දෙවියන් වහන්සේ අපේ පාපේ සියලු පාපයට කමාව දුන්න දෙවියන් වහන්සේට එක්ක අපි තියෙන සම්බන්ධතාවය කොච්චර ගැඹුරුද? අර ලව් කරන කාලේ තියෙන වගේ සම්බන්ධතාවයක්ද අපිට තියෙන්නේ? නැත්තම් ඊටත් වඩා ගැඹුරුවට අපි යා යුතු නැද්ද? හරිද? ඉතින් මම කියන්නේ අර පන්සල් දකින්න කොටයි කෝවිල් දකින්න කොටයි වැඳ යන සීන් එකේ වගේ සම්බන්ධතාවයක් තිබ්බොත් අපිට මේ ක්‍රිස්තියානි පෞල් ජීවිතය ගෙනියන්න බෑ. හරිද? ගෙනියන්න බෑ. මොකද සභාව ගොඩනැගීම, සභාව වර්ධනය, සභාවේ ආත්මික දේ වර්ධනය වෙන්න පෞල් ජීවිත වැදගත් වෙනවා. ඒකට හේතුව තමයි සභාව කියන්නේ දෙවියන් වහන්සේගේ ශරීරය. ඒතකොට මේ ශරීරය තුල පෞල් කියන්නේ එක ඒකකයක්. ඒතකොට පෞල් රාශියක් එකතු වෙලා තමයි මේ සභාව කියන දේ ගොඩනැගෙන්නේ. එතකොට ඒකේ තුල ස්වාමි පුරුෂයා භාර්යාව, එතකොට දරුවන්, මේ අනිකුත් නෑදෑයන්, මේ හැමෝම එකට සම්බන්ධ වෙනවා. එතකොට මේ හැම කෙනෙක්ගේ ජීවිත දෙවියන් වහන්සේ තුල අර මම කිව්වේ ඒ ගැඹුරු සම්බන්ධතාවය නැත්තම්
හරි අවුලක් බවට පත් වෙන්න යනවා. අපි මොන සේවය කරත් උඩ දාගෙන පඩ දාගෙන මොන සේවය කරත් අර ගැඹුරු අත්තිවාරම අපි දාගත්තේ නැත්නම් අපි කොයි වෙලාවකෝ දෙවියන් වහන්සේටත් හොයාගන්න බැරි වෙන්න අපි මොකක් හරි වෙලා වැටුනොත් දෙවියන් වහන්සේටත් හොයාගන්න බැරි වෙන්න අපි පැත්තකට විසික් වෙනවා. හරිද? ඒකින්ද හැම වෙලේම මතක තියාගන්න ඕනේ අර ඒම හරි සම්බන්ධතාවයක් ගොඩනගාගෙන තියෙන කෙනෙක්ට ජීවිතේ වැරදුනොත් ඔහු දන්නවා නැවත නෑ මට මේ දෙවියන් වහන්සේ තුල තමයි මට නැවත ගොඩනැගීම තියෙන්නේ. දෙවියන් වහන්සේ තුල තමයි මම නැවත නැගිටීම තියෙන්නේ කියන එක දන්නවා. නැතුව අර අපි ඉස්සර අර පල්ලි ගානේ පන්සල් දකින්න වන්දනා කර ගිය විදියට දෙවියන් වහන්සේ වදාගෙන ඉන්නවනම් ආපහු මොනාරි ජීවිතේ වැරදුනොත් ආපහු හොයාගන්නත් හම්බෙන්නේ නැහැ. හරිද? ලොවෙත් නෑ ලොවි ගයෙත් නෑ හොයාගන්න හම්බෙන්නේ නැහැ. ඒ හින්දා අද දවසේ මම කියන්නේ මේ පෞල් ජීවිත මම එක පැත්තක් ගැන කතා කරා මම දකින්න පැති ගැන මම බොහෝ දැනුවත් කරලා බත් එක කතා කරන්න මේ පර්ෆෙක්ට් පෞල් ජීවිතයක් ගත කරන එක නෙමෙයි. මොකද ඒක පර්ෆෙක්ට් කෙනෙක්ට මේ හරියට පෞල් ජීවිතයක් ගත කරන විදිය ටිකක් කියලා දෙන්න අමාරුයි. මොකද වැරදුනේ ඊට වඩා වැරදුනේ කෙනෙක්ට ජීවිතේ වැරදුනේ එක්කෙනෙක්ට පරිප්පු කාලා තියෙන කෙනෙක්ට ඒ ගැන කියලා ශක්තිමත් කරන්න ඊට වඩා ධෛර්යයක් තියෙනවා. ඊට වඩා දෙවියන් වහන්සේ පෙන්වලා දුන්න දේවල් තියෙනවා. හරිද? ඒකින්ද මම ඔබත් සමග අද දවසේ මම බෙදාගන්නේ පෞල ඊටමත් වැදගත් වෙනවා. බුයි දරුවන් ගොඩනැගීම ඊට වැදගත් වෙනවා. මම කොහොමද ගොඩනගන්නේ? දෙවියන් වහන්සේ ඒ එලිදරව් කරා වූ දේවල් මම ඔබත් සමග බෙදා ගන්න යනවා. මොකද හැම වෙලේම මේ පෞල ගෙදර ශක්තිමත් වෙනකොට ගමේ මිනිස්සු ඒක දකින්න යනවා. අවට ඉන්න මිනිස්සු දකින්න යනවා. එතකොට ඔබ චර්ච් එකට එන්නේ එක සතියයි. නමුත් ඔබ ජීවත් වෙන්නේ ගමේ ඉන්න කට්ටියත් එක්ක නැත්නම් ඔබ වැඩ කරන ස්ථානයේ කට්ටියත් එක්ක. එතකොට ඒගොල්ලන් ඔබගේ පවුල තුලින් දෙවියන් වහන්සේ දකීම වැඩි කාලයක් අරගෙන ඒගොල්ලන් දකින්න චර්ච් එකේ ඉන්න කට්ටියට වඩා. හරිද? ඒකින්ද ඒගොල්ලන් එක්ක ඔබ ඩ්‍රාමා එකක්ද ඇක්ටිං කරන්නේ නැත්නම් දෙවියන් වහන්සේ ඉන්නවා කියලා පෙන්නනවද? අර නිකන් පන්සලක් පල්ලියක් දැක්කම ඔළුව නමාගෙන කැප්පේ ගලවගෙන යන ක්‍රිස්තියානි ජීවිතයක්ද තියෙන්නේ ඔබට? නැත්නම් වෙන මොකක් හරි දෙවියන් වහන්සේ තුල ගැඹුරින් සම්බන්ධතාවයක්ද තියෙන්නේ? ඉතින් මේ දේ වැදගත් වෙනවා සභාවේ වර්ධනය සඳහා. ඔබ දකින්න නැති පැත්තක් කියන්නේ මේ දේ වැදගත් වෙනවා සභාවේ වර්ධනය සම්බන්ධව. මොකද එක පවුලක් ශක්තිමත් වෙනවා කියන්නේ ඒ පවුල තුලින් බලපෑම ඇති කරනවා ඒ ඉන්න නෑයන්ට, ඒ ඉන්න වටේ ඉන්න අනිකුත් පවුල් වලට, වටේ ඉන්න අනිකුත් ජීවිත ගොඩනගාගත්ත කැඩා වැටෙන කට්ටියට දෙවියන් වහන්සේ ඔවුන් තුලින් ඒ පවුල ගොඩනගා ගන්න පවුල තුලින් මහා බලපෑමක් ඇති කරනවා. ඉතින් අද දවසේ මම මේ පොඩි කාරණයක් ගැන ඔබත් සමග කතා කරේ. මට තව ගොඩක් කාරණා ගැන කතා කරන්න තියෙනවා, ගොඩක් පැති ගැන කතා කරන්න තියෙනවා. මම අද දවසේ මේ පොඩි දෙයක් බෙදාගන්නේ මොකද දෙවියන් වහන්සේට ඔබ වගේ පවුල් සම්බන්ධව තිබෙන කාරණය ඉතා වැදගත් වෙනවා. ඒ ඇයි මම කියන්නේ මොකද මේ කුඩුම්බය නැත්තම් මේ පවුල කඩාගෙන වැටුණොත් සභාව තුල තිබෙනා වූ එක අතක් කැපිලා වගේ ගියොත් ඒක මුළු ශරීරයටම බලපානවා. හරිද? එක අතක් කැපුණොත්, එක නියපොත්තක් කැඩුණොත් ඒක වේදනාව දැනෙනවා. ඒකේ බලපෑම දැනෙනවා. ඒ හින්දා ඔබගේ පවුල ගොඩනැගීම සභාවේ අනිකුත් කාර්යයන් කරනවා වගේම ප්‍රමුඛ ස්ථානයක් දෙන්න ඕන. ප්‍රමුඛ ස්ථානයක්. අනිකුත් සේවා වලට අපි මේ බෑග් රකින්න විදිය, ධ්‍යාන විදිය, උනන්දු කරන විදිය, ඒ හැම දෙයක්ම හොඳයි. නමුත් අරක ප්‍රමුඛ ස්ථානය දෙන්න ඕන. අරක ගොඩනගන්න නැතුව ඒක කල්ලිවල්ලි කියලා දාලා ගිහිල්ලා ඒක කල්ලිවල්ලි ඒක කියලා දාලා ගිහිල්ලා අර වැඩ කරන්න ගියොත් නිකන් හරි ඒ අත්තිවාරම් පැත්තක සූළු කුණාටුවක් ඇදුනොත් ආපහුන ගලුත් ගඩව කඩාගෙන ගිහිල්ලා හොයාගන්නත් හම්බෙන්නේ නැහැ. ඒ හින්දා හරි පරිස්සමෙන් ඊළඟ කාරණාමයි ඊළඟ වීඩියෝ එකකින් කතා කරනවා.
ඔබ සැමට ජේසු පීඨයි සභාව ශරීරය ඒ ශරීරය ශක්තිමත් කරන ඔබේ පවුල ශක්තිමත් කරන්න ඔබ සැමට ජේසු පීඨයි ඊළඟ වීඩියෝෙන් අපි හමු වෙමු ආමේන් සුබ දවසක්